අද මම කතා කරන්නේ ගොඩක් වටින වීඩියෝ එකක් ජෙල් බ්ලාස්ටර්ස් එහෙම නැත්නම් BB toy guns මොනෑම විදිහේ toy gun එකක් ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් මේක ඔයගොල්ලෝ බලන්න ඕන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයගොල්ලෝ පොඩි ක්ලිප්ස් එකක් පෙන්නන්නම් ඒක ඉස්සෙල්ලා බලන්න. ඉතින් මේ ක්ලිප් එක බැලුවා නම් ඔයගොල්ලන්ට මම නම් ඉන්නේ මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මේ ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ ඒ වගේ වැඩක් නම් ජීවිතේටම අපෙන් toy gun එක කරගෙන කරන්න එපා කියන එක තමයි. ඉතින් මේ වගේ දේවල් නිසා මේ toy gun industry එකටත් ඒ වගේම මේ toy guns අරගත්ත ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් හොඳට බලන්න. මම මේ මග අරව ගන්න විදිය සහ ලංකාවේ නීතිය ගැන හොඳට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් අපි මුලින්ම නීතිය ගැන කතා කරලා ඉමු. ඉතින් ලංකාවේ නීතිය තමයි අවුරුදු 12ට වැඩි එක්කෙනෙක්. අවුරුදු 12ට වැඩි කිසියම් පුද්ගලයෙක් ඕගොල්ලෝ මෙන්න මේ වගේ රියල් ස්කේල් රියල් ලුක් එකක් තියෙන toy gun එකක් හරි එහෙම නැත්නම් මේ වගේ සෙල්ලම් කිලම් පේන toy gun එකක් වුණත් එක්ක නැත්නම් ඔයගොල්ලෝ හිතන්නේ සෙල්ලම් තුවක්කුවක් හැඩේ තියෙන ඔයගොල්ලෝ ලී කෑල්ලක් කියලා ඒ වගේ දෙයක් වුණත් ඔයගොල්ලෝ ප්‍රසිද්ධියේ තුවක්කුවක් හැඩේ පෙන්නගෙන අරන් ගියොත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ කාව හරි බය කරන්න පාවිච්චි කරොත් ඕගොල්ලන්ව අත්තර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මේක තවත් එක්ස්ප්ලেইন කරොත් මම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ මේ වගේ දෙයක් නැත්නම් මේ වගේ එකක් ඔයගොල්ලෝ ඉනේ ගහගෙන ඔයගොල්ලෝ බයික් එකක පාරේ යනවා. ඒතර පොලිසියෙන් ඔයගොල්ලෝ දැක්කොත් ඒ මිනිසුන්ට තේරුම් ගන්න බෑ මේක ඇත්ත තුවක්කුවද නැද්ද කියන එක. ඉතින් එතකොට ඕගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. එතකොට ඒකේ හානිය ඕගොල්ලන්ටත් වෙන්න පුළුවන්. ඊළඟට ලොකු මේක දිගට ඇදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ අපි හැමදාමත් කියනා වගේ toy gun එකක් ගත්තා කියලා ඒක ඔයගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් කරන්න ඕන එකක් තමයි සාමාන්‍ය toy gun එකත් එක්ක එන box එකේ මේ toy gun එක අරන් යන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේක ගත්තොත් මේ M41 කියන toy gun එක ඔයගොල්ලෝ මේක කොහේ හරි අරන් යනවා නම් මේකත් එක්ක හම්බෙන්නේ මේ සාමාන්‍ය ලොකු box එකක්. ඒක මේ විදිහට මේ කෑලි ටික ගලවලා තමයි මේ toy gun එක ඔයගොල්ලන්ට අරන් යන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයගොල්ලෝ මේ toy gun එක මිලදී ගන්නවා නම් ඔයගොල්ලෝ පිළිගත් ආයතනයකින් විතරක් මිලදී ගන්න. ඔයගොල්ලෝ Facebook page එකක් දැක්ක පළියට එහෙම නැත්නම් කොහේ හරි මොන හරි e-commerce site එක දැක්ක පළියට ඔයගොල්ලෝ මිලදී ගන්න එපා. ඔයගොල්ලෝ පිළිගත් ආයතනයකින් මේක මිලදී ගන්න. ගොඩක් දුරට ඔයගොල්ලන්ට අවිල්ල බල ගන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම නැත්නම් ඔන්ලයින් මිලදී ගන්න නම් ඒ ආයතන පිළිගත් ආයතනයකින් මිලදී ගන්න. ඔයගොල්ලෝ මේ toy gun එක ගැන අපෙන් නම් අපි සාමාන්‍යයෙන් මේ විස්තර ටික ඔයගොල්ලෝ toy gun එකක් ගත්තම අපි උපදෙස් දෙනවා. ඒ වගේ තමයි මේ වගේ ටිකක් ඇඩ්වාන්ස් රියල් ස්කේල් එක වැඩි රියල් ලුක් එක වැඩි toy guns අපි මෙතන තියෙන සීරියල් නම්බර් එකත් එක්ක අපි ඔයගොල්ලන්ව රෙජිස්ටර් කරගන්නවා. ඒත් එක්කම තමයි ඔයගොල්ලෝ දන්නවා අපි එවන toy gun හැම එකක මේ විදිහට උපදෙස් පත්‍රිකාවක් කියවනවා. ඒක ඔයගොල්ලෝ කියලා බැලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඇයි මේ toy gun එක පබ්ලික් පාවිච්චි කරන්න එපා කියන්නේ කියලා. ඉතින් මේ toy gun එක ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඔයගොල්ලෝ කිසිසේත්ම බය වෙන දෙයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ ගාව තියෙන බිල් එක ඔයගොල්ලෝ ගාලා තියාගන්න. ඒ වගේම මේකත් එක්ක තියෙන box එක තියාගන්න. මොකද ඔයගොල්ලෝ මේක තැනකට ගෙනියනවා නම් box එකේ දාලා toy gun එකක් විදිහට ගෙනිච්චොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ලොකු gun එකක් වුණත් ඔයගොල්ලෝ අරන් යනවා නම් මේ විදිහටම අරගෙන කායකේ ඩිකි එකේ බූට් එකේ දාලා අරන් යන්න එපා. එහෙම වුණොත් හිතන්න නිකන් හදිසියෙ චෙක් පොයින්ට් එකේ චෙක් කරත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම මම කියන උපදේශ පිළි අරගෙන ඔයගොල්ලෝ මේක අරන් ප්‍රවාහනය කරේ තැනකින් තැනකට අරන් යනවා toy gun එක විදිහට box එකේ අරන් යන්න. ඒ වගේ තමයි බිල් එක තංගල් තියාගන්න. හදිස්සිය ඔයගොල්ලෝ ගෙදරකින් තිබිලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපෙන් මේක ගත්තේ ගන්න අපි ඔයගොල්ලෝ වෙනුවෙන් බිල් එක රීෂූ කරලා දෙන්නත් ඒ හදිස්සිය මොන හරි ආයතන වලට අපි උත්තර දෙන්නත් අපි බැඳිලා ඉන්නවා. ඉතින් මේ toy gun එක අරන් ගිහිල්ලා කවදා YouTube pranks වගේ දේවල් කරන්න යන්නත් එපා. මොකද ඒ වගේ දෙයක් කළා ඔයගොල්ලෝ කායෙන් හරි කුටි ගෑවත් අපිට කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් මේ හොබි එක දිගටම ගෙනියන්න අපි හැමෝම රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු අපි ගන්න රිවිව් එකක් එක්ක. එතකන් ගිහින් එන්න හැමෝටම be responsible and play safe.